iBoon ඔයාගේ ගෙදර ජෙනරේටර් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක අන්තිමටම බලන්න. විදුලිය විසන්ධි වෙලා CEB එකෙන් කරන්ට් එක නැහැ. ගෙදර අඳුරුයි. දැන් අපට ඕන ජෙනරේටර් එකෙන් ගෙදරට විදුලිය දෙන්න. හැබැයි මෙතනදී තමයි ගොඩක් අය මාරම වැරද්දක් කරන්නේ. ඒ වැරද්ද තමයි චේන්ජ් ඕවර් ස්විච් එක නැතිව ජෙනරේටර් එක ඩිරෙක්ට් CB ලයින් එකට සම්බන්ධ කරන එක. මේකට කියන්නේ බෑක් ෆීඩ් කියලා. මේක හරිම අන්තරායයි. ඇයි? ඔයාගේ ජෙනරේටර් එකෙන් එන කරන්ට් එක CEB ලයින් එකට යනවා. එතකොට CB එකේ ලයින් රිපෙයාර් කරන කාර්මික සහෝදරයන්ට විදුලි සැර වැදිලා ජීවිතේට තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ වගේම නීතියෙන් මේක වැරදි. ඉතින් කිසිම විටක මේ වගේ ඩිරෙක්ට් කනෙක්ට් කරන්න එපා. ඉතින් විසඳුම මොකද්ද? ඒ තමයි මැනුවල් රොටරි චේන්ජ් ඕවර් ස්විච් එක. මේකේ පොසිෂන් 3යි තියෙන්නේ. පළවෙනි පොසිෂන් එක තමයි CEB මේ පොසිෂන් එකේ තියෙද්දි CEB එකෙන් එන කරන්ට් එක විතරක් ස්විච් එක හරහා ගෙදර DB එකට යනවා. ජෙනරේටර් එක සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා. නෝමල් වෙලාවට අපි තියාගන්න ඕනේ මේ පොසිෂන් එකේ. දෙවෙනි පොසිෂන් එක තමයි ජෙනරේටර්. විදුලිය ගියාට පස්සේ මුලින්ම ජෙනරේටර් එක ඔන් කරන්න. ඊට පස්සේ ස්විච් එක මේ ජෙනරේටර් පොසිෂන් එකට මාරු කරන්න. එතකොට වෙන්නේ මොකද්ද? CB ලයින් එක සම්පූර්ණයෙන්ම වෙන වෙනවා. ඒ වෙනුවට ජෙනරේටර් එකකින් එන කරන්ට් එක විතර ස්විච් එක හරහා ගෙදර DB එකට යනවා. මේ නිසා බෑක් ෆීඩ් වෙන්න කිසිම අවස්ථාවක් නැහැ. ගෙදරට ආරක්ෂිතව විදුලිය ගන්න පුළුවන්. තුන්වෙනි සහ වැදගත්ම පොසිෂන් එක තමයි ඕෆ්. CB එකෙන් ජෙනරේටර් එකට හරි ජෙනරේටර් එකෙන් CB එකට හරි මාරු කරනකොට සෑම විටම මුලින්ම ස්විච් එක ඕෆ් පොසිෂන් එකට ගේන්න. ඇයි ඒ? එකපාර මාරු කරොත් දෙකම එකට සම්බන්ධ වෙලා ෂෝට් සර්කිට් වෙන්න පුළුවන්. ඉතින් ආරක්ෂාවට ඕෆ් කරන්න. තත්පර 5ක් ඉන්න. ඊට පස්සේ ඕන පොසිෂන් එකට දාන්න. ඉතින් සාරාංශ වශයෙන් කියන්න තියෙන්නේ ඩිරෙක්ට් කනෙක්ට් කරන්න එපා. බෑක් ෆීඩ් අන්තරායයි. අනිවාර්යයෙන්ම චේන්ජ් ඕවර් ස්විච් එකක් පාවිච්චි කරන්න. පොසිෂන් මාරු කරනකොට හැම විටම ඕෆ් කරන්න. ඔයාගේ සහ අනිත් අයගේ ආරක්ෂාවට මේක අනිවාර්යයි. වීඩියෝ එක වැදගත් නම් ෂෙයා කරන්න. තව ඉලෙක්ට්‍රිකල් ටිප්ස් වලට මගේ channel එක subscribe කරන්න. ස්තුතියි.